අයිබෝන් සියලුම දෙනාට මම කිව්වා වගේ දිගටම වීඩියෝස් කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව. සෝ ඔයගොල්ලොන්ට වැදගත් ඩීටේල්ස් ලබා දීම. එතකොට ඔයගොල්ලොන්ට කරුණු මත පදනම්ව ඔයගොල්ලොන්ට තීරණ සහ ඊළඟට ඔයගොල්ලෝ මොකද්ද කරන්න කියන එකට පොඩි අයිඩියා එකක් ගන්න දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මේකදී මම කතා කරන්න හදන්නේ ලංකාවේ ටුවරිසම් ගැන. ටුවරිසම් කියන්නේ මේකේ මේ මාසෙට අදාළ දත්ත නිකුත් වුණා. සෝ ඉතින් අපි මේ දත්ත මත පදනම්ව අපි බලමු මේ ටුවරිසම් වලට මොකද්ද වෙන්න හදන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් අපි බලමු එකින් එක ඩීටේල් එකින් එක අරගෙන මේක මොන වගේ තත්යකටද යන්නේ, හොඳ පැත්තකට යනවද නරක පැත්තකට යනවද, එතකොට ඔයගොල්ලෝ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ටුවරිසම් පැත්තට ඒක කරනවද නැද්ද, නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි ටුවරිසම් කම්පැනි එක ආයෝජනය කරන්න ඉන්නවා නම් ඒක කරනවද නැද්ද වගේ දේවල් තීරණය කරගන්න පුළුවන් මෙන්න මේ ෆැක්ට්ස් වලට පොඩ්ඩක් ඔළුව දාලා බැලුවට පස්සේ අපි ගියොත් එහෙම කරුණු වලට මේ එතකොට අපිට ඩීටේල් ආවා මැයි වෙනකන් ඩීටේල්. එතකොට මැයි වෙනකන් ඩීටේල් ආවට පස්සේ මෙතන ප්‍රධානම දේ තමයි මැයි 31 වෙනකොට සංචාරක පැමිණීම පැන්න 1 මිලියන් කියන එක කියන්නේ ලක්ෂ 10 පැනලා ගියා, දසලක්ෂය පැනලා ගියා. එතකොට මේ වෙනකොට හරියටම ගත්තොත් එහෙම 1.02 එකයි දසලක්ෂ 20000කට ආසන්න සංචාරකයන් ප්‍රමාණය ලංකාවට ඇවිල්ලා ඉන්නවා. එතකොට හොඳම මාසෙ විදිහට රෙකෝඩ් වුණේ පෙබරවාරි මාසයේ. ඒකේ පීක් මාසෙ. ඒ කියන්නේ 2,79,000කට අධික ප්‍රමාණයක් ආවා. එතකොට ඊට පස්සේ තමයි අපිට හොඳ ඩවුන්ෆෝල් එකක් ආවේ. ඒ කියන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රශ්නයක් ආවා මැද පෙරදිග ප්‍රශ්නෙත් එක්ක. එතකොට මාර්තු සහ අප්‍රේල් මාසවල දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා සංචාරක කර්මාන්තය. එතකොට අපි දැන් මෙතනදී සලකා බලන්න ඉතින් හොඳ නරකම මාස විදිහට අපිට සටහන් වුණේ අප්‍රේල් මාසේ. එතන 1,35,000ක් විතරයි ආවේ. අපි බලමු මැයි වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒකයි මම මේකට දැන් මේ කටු කඩන් යන සංචාරක කර්මාන්තය කියලා. ඒතකොට මැයි මාසේ වෙනකොට කට්ට කඩාගෙන ඉස්සරහට එන්න සමත් වෙලාද නැද්ද කියන එක තමයි පිටන කතා කරලා බලන්නේ. එතකොට මෙන්න මේක තමයි අපිට ආපු ඩේටා එක. රජ විසින් නිකුත් කරපු ඩේටා එක. එතකොට අපි මෙතන කම්පෙයාර් කරන්නේ හැමතිස්සෙම සංචාරක කර්මාන්තයේ හොඳම අවුරුදු දෙකක් එක්ක. ඒතකොට හොඳම අවුරුදු දෙක වෙලා තියෙන්නේ 2018 සහ 2025 තමයි. සංචාරක කර්මාන්තයේ හොඳම අවුරුදු දෙක වෙලා තියෙන්නේ. ඒතකොට 2018ත් එක්ක අපි මේ අවුරුද්ද කම්පෙයාර් කරලා බලනවා මොකද්ද උනේ කියලා. ඒතකොට ඔයගොල්ලෝ හොඳට දැනටමත් දන්නව ඇති ජනවාරි හා පෙබරවාරි මාසවල හොඳටම කරා සංචාරක කර්මාන්තය 2025ට වඩා 10%කට එහා ගිය මේක growth එකක් තිබුණා. ඒ කියන්නේ වැඩිපුර සංචාරකයෝ ලංකාවට ඇවිල්ලා තිබුණා 2018ට සහ 2025ට සමගාමීව. එතකොට අපිට අර මැද පෙරදිග ප්‍රශ්නෙත් එක්ක මාර්තු සහ අප්‍රේල් වල දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. 120කට එහා සංචාරක පැමිණීම අඩු තත්ත්වයකටපත් වුණා. නමුත් ඔයගොල්ලන්ට පේනවා මැයි මාසේ වෙනකොට 1,29,000ක් තමයි 2018 ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට 1,32,000ක් තමයි 2025 ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට හොඳටම පේනවා 2026 වෙනකොට 1,45,000ක්. ඒ කියන්නේ 25ට වඩා 10%ක විතර ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. 2018ට වඩා 12%කට එහා ගියපු වැඩිවීමක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ වගේ මැද පෙරදිග ප්‍රශ්න ඇත්තටම ඉවරත් නැහැ. මැද පෙරදිග ප්‍රශ්න ඉවර වෙන්නෙත් නැතුව සංචාරක කර්මාන්තයේ මේ අපි නම්බර්ස් ගැන කතා කරන්නේ පැමිණීම ගැන. මොකද පැමිණීම වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ආදායම් වැඩි වෙනවා කියලා එකක් නැහැ. නමුත් මේ සංචාරක කර්මාන්තයේ පවතින අනිවාර්යෙන් සංචාරකයෝ වෙන්න ඕනේ. ඒ සංචාරකයෝ ප්‍රමාණය වැඩි වෙන්න තමයි කට්ටිය පොඩි බිස්නස් කරන අය මේකට යොමු වෙන්නේ. අලුතෙන් රූම්ස් හදන අය, හොටෙල්ස් කරන අය. එතකොට අපි හිතුව හයි වෙල්ත් තියෙන කට්ටිය 10,000ක් එනවට වඩා ලක්ෂයකට එහා ගියපු ගාණක් එන එකේ වැදගත්කම තමයි. එතකොට මේගොල්ලෝ හැමතිස්සෙම ලොකුම හොටෙල් වලට යන පිරිසකුත් ඉන්නවා මෙතන, පොඩිම හොටෙල් වලට යන පිරිසකුත් ඉන්නවා. ඒතර පික්මී ඌබ දුවන අයටත් මේකේ chance එකක් තියෙනවා. ටැක්සි සර්විසස් දුවන අයටත් chance එකක් තියෙනවා. කට්ටිය වැඩි වෙන්න කොහොම හරි සංචාරකයෝ ඇවිල්ලා මේක ඉස්සරහට යන්න තමයි ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට කට්ටිය නැතුව හයි වෙල්ත් තියන අය විතරක් ගෙන්න ගන්න කියන එකට වඩා මුලින්ම ප්‍රමාණය වැඩි කරගෙන ඊට පස්සේ ඒ ප්‍රමාණය යම්කිසි ස්ථාවර මට්ටමක තියාගන්න ගමන් ගේන පිරිසේ ක්වොලිටි එක වැඩි කරගන්න එක තමයි මගේ අදහස. ඔයගොල්ලෝ සමහරට අනිත් අයට වෙන අදහසක් තියෙන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන්ට පේනවා කට්ට කඩාගෙන යන්න පටන්ගෙන තියෙනවා මේ මාසේ නැවත 10%කට එහා ගියපු growth එකක් ඇවිල්ලා තියෙනවා 2025ට සහ 2016ට වඩා.
එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඉස්සරහා මාසවල ඒ කියන්නේ මේ ඔෆ් සීසන් තියෙන්නේ. ඒතකොට සීසන් වල අනිවාර්යයෙන්ම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වගේ මාසවල ලක්ෂ 3ට එහා ගියපු සංචාරක ප්‍රමාණයක් අනිවාර්යෙන් එයි. එතකොට මේකට සංචාරක කර්මාන්ත නිල්ලා ඉන්න පිරිස සහ එතකොට මේකට සර්විසස් දෙන අය, ඊට අමතරව රජය, ගුවන්තොටුපොළේ අය රෙඩි වෙලා ඉන්න ඕනේ. ඉතා විශාල සංචාරක ප්‍රමාණයක් එන්න නියමිතයි. එතකොට මේකට දැන් ඉඳලා ප්ලෑන්ස් හදනවා නම් ඒක තමයි කරන්න ඕනේ. ඒකයි මේ වගේ ඩීටේල් අපි නිතරම කතා කරන්නේ. එතකොට කිව්වා වගේම මැද පෙරදිග ප්‍රශ්නේ හින්දා තමයි මෙන්න මේ ප්‍රශ්නේ ආවේ. නමුත් ඩවුන් ටවුන් එක ආවේ. ඉතින් අපි බලමු මේක දැන් ඇත්තටම මේ වෙලදී හොඳ රිකවරි එකක්, හොඳ රිකවරි එකකටත් වඩා තිබිච්ච ප්‍රමාණයට වඩා ඉහළට ආපු තත්ත්වයක් තියෙනවා. එතකොට මේක රොකට් එකක් වෙන්න නියමිතයි. සීසන් එකේදී ඒ කියන්නේ අපේ හොඳම සංචාරක මාස ටික ඉස්සරහින් තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ඇත්තටම රිකවරි කන්ෆර්මේෂන් එකක්. එතකොට සීසනල් රිස්ක් එකදී වෙන්න තියෙන ඩැමේජ් එක ගොඩක් අඩුයි කියලා හිතනවා. මොකද මැද පෙරදිග ප්‍රශ්න ඉවරත් වෙන්නෙත් නැතුව මේ වගේ ලෙවල් එකකට ආවා කියන්නේ අපිට ඊට පස්සේ සීසන් එක ගැන පාවෙ වෙන්න හේතුවක් ඇති වෙන එකක් නැහැ. ස්වභාවික අනතුරක් සිදු නොවුනොත් දිත්තා හා සමානව මම හිතනවා මේ වගේ දෙයක් ආපු මේ අවුරුදු වෙන එකක් නැහැ. එතකොට ලංකාවේ තෙක් මෙතෙක් ඉතිහාසයේ හොඳම සංචාරක පැමිණීම් වර්ෂය මේ අවුරුද්දේ වෙයි කියන එක තමයි මගේ ප්‍රෙඩික්ෂන් එක. අපි බලමු මේ අවුරුද්ද අන්තිමට මේ ප්‍රෙඩික්ෂන් එක හරි ගියාද කියලා. ඔයගොල්ලොන්ගෙත් කමෙන්ට් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බොහොම ස්තුතියි. නැවතත් ඩීටේල් එකකින් හම්බෙමු ෆැක්ට්ස් ගැන කතා කරන්න. තවත් ෆැක්ට්ස් වැදගත් ෆැක්ට්ස් ටිකක් ආපු ගමන් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගොඩාක් ෆැක්ට්ස් අතර මං ගාව තියෙනවා. එතකොට මේ තියෙන දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. ඔයගොල්ලොත් ඔයගොල්ලෝ දන්න දේවල් යටින් කමෙන්ට් කරගෙන යන්න. මොන වගේ දේවල් වලටද ඔයගොල්ලෝ ආස, මොන වගේ දේවල් වලටද කැමති කියලා කතා කරන්න. මේවා පොඩක් කෙටි වීඩියෝස්. මොකද මේක දිගට ඇදගෙන යන එක කිසිම තේරුමක් නැහැ. මේක ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා දැම්මහම ඔයගොල්ලොන්ට ටයිම් එකක් ඉතිරි. එතකොට ඔයගොල්ලන්ට මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් දාන්න. එතකොට අපේ ප්‍රෙඩික්ෂන් එක නැවතත් මම කියනවා 2026 තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ දාමි ධාතුර ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම වාර්තා වෙන්න නියමිත. බොහොම ස්තුතියි.